හරිම උත්සාහශීලී නේද කට්ටප්පා? එහෙමයි සිවගාමි රාජමාතාවනි. හැමෝම මේ ඇවිල්ලා ඉන්නේ රාජකුමාරවරු සටන් කරනවා බලන්න. විශේෂයෙන්ම මහේෂ්මති රාජකුමාරවරු දෙදෙනාගේ සටන. ඔයාගේ ලංසුව කාටද අද තියන්නේ කට්ටප්පා? සමහර විට ඔබ ලංසුව තියන්නේ මගේ පුතා බල්ලට වෙන්න ඇති. නෑ එහෙම නෙමෙයි උතුමාණෙනි. මගේ ගෞරවය තියෙන්නේ මහේෂ්මතියටයි රාජකුමාරවරුන්ටයි පමණයි. රාජමාතාවනි අද උද්වේගශීලී දවසක් නේද? තරඟකරුවන්ට තරඟ වදින්න ඔබ හොඳ පිටියක් හදලා දීලා තියෙනවා. දේශපාලනතුමා මම හරිම කාර්යබහුලයි. ඔබ මෙතනට ආවේ මොකක් ගැන කතා කරන්නද? ඔව් ඇත්තටම හරි විශිෂ්ටයි. මට හරිම පුදුමයි. ඔබතුමිය මගේ බෑනව මහේෂ්මතියේ උපදේශක තනතුරට පත් කරන්න තීරණය කළාද? ඒ ගැන අපි පස්සේ කතා කරමු. දැන් මට පොඩ්ඩක් නිදහසේ ඉන්න දීලා මෙතන යන්න. ඔබ කියන්නේ පිළිපදිනව රාජමාතාවනි. ඇයි මොනවද කිව්වේ මාමේ? ඔයා හිතන දේ නෙවෙයි උන්නේ. අවමද අවස්ථාවක් ආපු විගසම අපි මේ ගැන හොඳට කතා කරලා බලමු. මහේෂ්මති රාජධානියේ වැසියනි. මාස 3කට කලින් අපේ රාජධානියට එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාර වලින් ඔබලා විසින් අපේ රාජධානිය බේරගත්තා. මේ තරගය පවත්වන්නේ ඒ විශිෂ්ට ජයග්‍රහණය සමරන්නයි. මෙම වීරයින්ගේ තරගයේදී ඔයාලට පුළුවන් රාජකුමාරවරුන් සමග තරග කරන්න. ඒක තමයි අද තියෙන විශේෂත්වය. මේ ඉන්නේ තරග වදින කුමාරවරු. බාහුබලි. මෙන්න බලාල්දේ. මම හිතනවා අද ඔයාලට පරාද වෙයි කියලා බලන්න. ඒ උන්ට මම නම් කල්පනා කරේ මේ තරගෙන් දින්නෙන් පස්සෙ ඔයාගෙන් ගන්න තෑග්ග මොකද්ද කියලා බාහුව. මේ ඉන්නේ මහේෂ්මති රාජ්‍යයේ දක්ෂතම රටවැසියන් පිරිසක්. මෙයාලා තමයි අද රාජකුමාරවරුන් සමග තරඟ වදින්නේ. ඔය ඉන්නරු දච්ච රාජමාතාව. කලබල වෙන්න එපා මාමේ. ඔයා කියපු විදියට අපිට තව අවස්ථාවක් ඉක්මනින් මේවි. ආණ්ඩුවේ ඇමතිවරුන්ට ලොකු බලයක් තිබුණු කාලයකුත් තිබුණා. ඒත් දැන් තත්ත්වය වෙනස්. ඒත් දැන් මේ තත්ත්වය වෙනස් කරන්න කාලයක් ඇවිල්ලා. මාමේ තරගේ පටන් ගන්නයි යන්නේ. ඔහු හරිම ශක්තිමත්. ඔයා ඊටත් වඩා ශක්තිමත්. නියමයි බොහොම හොඳයිනේ බල්ලා. මෙතර අහංකාරකම ඔබ වෙනස් කළ යුතුයි. මට මගේ අවස්ථාවනේ මගේ හැකියාව වෙන්න. ඔබට ඔබේ අවස්ථාව ලැබේ. මේක හරිම ලේසියිනේ. අපිට වෙන අභියෝගයක් ඕනේ. අන්න කුමාරගෙක්. ඌ හොඳටම කුලප් වෙලා ඉන්නේ. ඉක්මන් කරලා දුවමු. එතනින් අපිව ගෙනියන්න කට්ටප්පා. රාජමාතාවනි මෙතනින් ඉවත් වෙමු.
අනේ පුතේ යන්නේ. අපි යමු මාමි. දැන් යන්න. ඔබට ස්තුතියි. මහේෂ්මතිය වැසියන් ඔබට ණය ගැති. දක්ෂ රණසූරයා නැනි. කරුණාකර කියන්න ඔබ කවුද කියලා. ඒ වගේම ඔබට ප්‍රතිඋපකාර කරන්න කොහොමද කියලා. මගේ නම ධර්මරාජ රාජමාතාවනි. මම මෙහාට ආවේ මගේ වටිනාකම මහේෂ්මති වැසියන්ට පෙන්වන්න. මට ඒක කරන්න මම ඔබතුමියගෙන් ඉල්ලීමක් කරනවා. ඔබේ පුතුන් දෙදෙනා මා සමග සටනකට එවන්න. මම කැමතියි ඔබගේ ඉල්ලීම ඉටු කරන්න. ඔබ තමයි රාජකුමාරවරුන්ට අභියෝග කළ මහේෂ්මතියේ ඉන්න එකම කෙනා. මම මේ රාජධානියේ හැදුණු වැඩුණු කෙනෙක් නෙවෙයි රාජමාතාවනි. ඒත් මම ඔබට කියනවා මම ඉපදුනේ මේ භූමියේ කියලා. මේ ජනතාව මාව පිළිගත්තොත් ඔබත් මාව මහේෂ්මතියේ කොටසක් කරගන්න පොරොන්දු වෙනවද? මෙතන මොකක් හරි අමුතු දෙයක් සිද්ධ වෙනවා වගේ. ශිවගාමී අපහසුතාවයකට පත් වෙලා වගේ පේන්නේ. බොහොම හොඳයි ධර්මරාජ්. මෙම තරගයේදී මගේ පුතුන් කරට කර තරග කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. හරිම සතුටුයි. අවසානයේ මට ඔබලව හමු වීම ගැන ඔබ ගැන ගොඩක් දේවල් මම අහලා තියෙනවා. මට නම් හිතෙන්නේ ඔබ තාම හරියට දන්නේ නැහැ රාජකීය පවුලට කොහොමද කතා කරන්න කියලාවත්. ඔව් සමහර විට එහෙම වෙන්නේ නැති. මට විශ්වාසයි. මම මේක ඉගෙන ගනීවි. අවයි දාලා අල්ලන්න. ඔය විතරද? මේක ඉක්මනටම ඉවර වෙයි. හැබැයිටම කවුද මේ මිනිහ ශිවගාම? ඊළඟ සැරේ මීට වඩා ශක්තිමත් මේසයක් ගමු. මේකෙදි හොඳම කෙනා තමයි දිගන්නේ. අපි ඒ ගැන දැන් බලාගමු. බාහුබලි හොඳ ඉලක්කය. හරිම තැනට විත්තා. ඔබ එතනදී අපි දෙන්නම සමසමයි. දැන් අපි තරංගෙ තියුණු කරලා බලමු. හොඳයි මිත්‍රයා. ඕක වාගේ ඔළුවට තියාගන්න.
මහේෂ්මති සෙබළුම ඇයි ඔය වගේ අවදානම් වැඩවලට යොදාගන්නේ? ඔබට ඔබේ හැකියාව පෙන්වන්න ඕනෙම නම් මේක මගේ ඔළුවට තියාගන්න. හරි, බොහොම හොඳයි බාහුබලි. අපි මේක තවත් උණුසුම් කරමු. බලමු කාගේ ඔළුවට තියෙන ඇපල් ගෙඩියටද මුලින්ම වදින්න කියලා. එකවර මේතල දෙකක් මීට කලින් මේ වගේ දක්ෂයෙක් දැකලා නැහැ. අති විශිෂ්ටයි ධර්මරාජ්. බොහොම ස්තුතියි බාහුබලි. ඒත් මගේ සංචාරයේදී ඊතල තුනක් එකවර විදිනවා මම දැකලා තියෙනවා. සමහර විට ඒ න්‍යාය අපිටත් ඉගෙන ගන්න පුළුවන් වෙයි. කවදා හරි මමත් ඒ ක්‍රම ඉගෙන ගනිමි. ධර්මරාජ්, ඔබ අභියෝග කළ මගේ රාජකුමාරවරු දෙන්නම පැරද්දුවා. මීට කලින් මේ වගේ දෙයක් කවදාවත් දැකලා නැති නිසා මම පුදුමයටපත් වුණා. ඔබ මගෙන් බලාපොරොත්තු වෙන තෑග්ග මොකක්ද? මම කලින් කිව්වා වගේ මට ඕන එක දෙයයි. මට ඕන කරලා තියෙන්නේ මගේ හැකියාව මේ මහේෂ්මති ජනතාවට පෙන්වන්න. දැන් වෙලාව ඇවිල්ලා තියෙන්නේ මම කවුද කියලා කියන්න. මොකද්ද මේකේ තේරුම? ඔබ කවුද? මම තමයි ධර්මරාජ්. ජයදේවගේ පුතා. මහරජ සොම්දේවගේ වැඩිමල් සහෝදරයා. මහේෂ්මති රාජධානියේ නියම උරුමකාරයා මමයි. ඔහුගේ පෙනුම හරියට මගේ තාත්තා සෝමදේව වාගේ ශිවගාමී. ඇයිවා මාව නතර කළේ? මේ මිනිහ මා එපා කරපු මිනිස්සෙක්. වෙන්න පුළුවන්. ඒත් හැමෝම ඉස්සරහා මෙහෙම එකපාරට පහර දෙන්න අපිට බෑ. ප්‍රතියට මාව අවශ්‍ය වුණ නිසායි වසර ගණනකට පසුව මම මෙහෙට ආවේ. බාබේරියන් ගැටුම හේතුවෙන් ගොඩක් පෞල් ජීවිත විනාශ වුණා. හැමතිස්සෙම වැඩක් නැති යුද්ධ හා ගැටුම් ඔක්කොම නීති රීති පනවන්න ශිවගාමී යාගේ තනි මතයට. මම පොරොන්දු වෙනවා ඔබේ පෞල් ජීවිත ආරක්ෂා කර දෙන්න. එකට එකතු වෙන්න. මම ඔබලාට සමෘද්ධිමත් සාමකාමී අනාගතයක් හදලා දෙන්න පොරොන්දු වෙනවා. මේකට ඔබලා මොකද කියන්නේ මහේෂ්මති ජනතාවනි? ධර්මරාජ රජතුමාට ජය වේවා. මාමේ, ඔයා මොනවද මේ කරන්නේ? ඇයි තේරෙන්නේ නැද්ද? මේක තමයි මිනිස්සු අපිට ලැබිලා තියෙන හොඳම අවස්ථාව. රාජ මාතාව පන්නන්න. දේව මහරජ රජතුමනි! දේව මහරජ රජතුමනි! දේව මහරජ රජතුමනි! ජය වේවා! ධර්මරාජ 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 ජය වේවා! රාජමාතාවනි, අපි යාව අත්අඩංගුවට ගන්නද? එපා. එයා ගොඩක් අයගේ ජීවිත බේරුවා. මිනිස්සු අද ඔහුව වීරයෙක් හැටියටයි දකින්නේ. ඔහුව අත්අඩංගුවට ගැනීම එච්චර හොඳ දෙයක් නෙමෙයි. මම ඇහැ ගහගෙන වෙන්න පුළුවන් විදිය පිරිසක් යොදවන්නම් රාජමාතාවනි. කවුද මේ මිනිස්සයා? කොහෙන්දලා දාවේ? ඒ මිනිස්සයා එච්චර හොඳ කෙනෙක් නෙවෙයි. අපේ රාජධානියෙන් ඉක්මනින්ම පළවා හරින්න ඕනේ. මගේ තාත්තට වැඩිමහල් සහෝදරයෙක් හිටියේ නැහනේ. ඒත් ඔහුගේ පෙනුම හරියට මගේ තාත්තා වගේමයි. එයත් බල්ලගේ කපම් පළුවමයි. ඒක හම්බු දෙයක් ඊට වඩා දෙයක් ඒකේ නෑ. ඔහු කියපු ඒවා ගොඩක් අය පිළිගන්නවා නම් අන්න එතනයි ගැටලුව. ඔහු වංචාකාරයෙක්ද නැද්ද කියන එක නෙමෙයි.
ඔහු වංචාකාරයෙක් නම් අපි කොහොමද ඒක ඔප්පු කරන්නේ? අපි ඔහු ගැන අනිවාර්යෙන් හැමදේම හොයාගන්න ඕනේ. ඔහු කවුද? ඔහු මහේෂ්මතියට ආවේ කවුරු එක්කද? කවුද රාජධානිය ඇතුළට එන්න උදව් කළේ? ඔහුගේ අන්තිම සැලසුම මොකද්ද? ධර්මරාජ රජතුමනි, මම තාම මහරජුගේ නෑ මිත්‍රයා. ඒ නිසා එහෙම මට කතා කරන්න එපා. මට ධර්මරාජ් කියලා කතා කරන්න. ඒත් ඔයා කවුද? මහේෂ්මතියේ පාලකයාව රජතුමා කියලා අමතන්නේ නැතුව අපි කොහොමද අමතන්නේ රජතුමනි? මම තමයි යමති දේශපාල. මේ තමයි මගේ බෑන චින්න. අපි බලාපොරොත්තු වෙනවා ඔබට කිරුළ හිමි වෙයි කියලා. ඒක ඇත්තටම විය යුතු දෙයක්. ගොඩක් ජනතාව එය පිළිගන්නවා. මම රාජධානිය නැවත අරගන්නවා මේ ජනතාව නිසා. මහේෂ්මති ගැන හිතලා. එහෙනම් අපි දැම්ම රජමාලිගාවට යමු රජතුමනි. අපි රාජමාතාවට ඔප්පු කරලා පෙන්වමු මේකේ ඇත්ත తත්වය. මම ඔබලා එහාට අරගෙන යන්නම්. එහෙනම් පෙරමුණ ගන්න දේශපාල. ධර්මරාජ රජතුමාට ජය වේවා! 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 මට නම් තේරෙන්නේ නැහැ ඔයා මොනවද මේ කරන්නේ කියලා. ඇත්තටම මේ විදිහට මේ මිනිස්සු මිනිස්සුන්ගේ හිත දිනාගත්තා නම් අපිට දැන් පුළුවන් තරම් ඉක්මනට ජීවගාමී වයින් කළා දාන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන විදිහට තමයි මේක පාලනය කෙරෙන්නේ. ඊට පස්සේ ඕම නීති රීතේ අපිට ඕන විදිහටයි සිද්ධ වෙන්නේ.